පෘථිවියේ ජීවය පවත්වාගෙන යාම සඳහා වායුගෝලය විශේෂ කාර්යභාරයක් ඉටු කරනවා. ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන්, ඕසෝන් වැනි විවිධ වායුන්ගේ සම්මිශ්‍රණයක් ලෙස වායුගෝලය හඳුන්වන්න පුළුවන්. වායුගෝලයේ මේ පවතින වායුන් අතරින් ඔක්සිජන් සහ ඕසෝන් යන වායුන් දෙක පෘථිවියේ සමතුලිතතාවය පවත්වාගෙන යාමට, පෘථිවියේ ආරක්ෂාව පවත්වාගෙන යාමට වගේම ජීවයේ පැවැත්ම සඳහාද විශේෂ කාර්යභාරයක් ඉටු කරනවා. ඔක්සිජන් සහ ඕසෝන් යන වායුන් දෙකම ඔක්සිජන් මූලද්‍රව්‍ය මත පදනම් වූද ඒවායේ ගුණාංග සහ භූමිකා එකිනෙකට වෙනස්. ජීවීන්ගේ ශ්වසනයට, සෛලතල ආහාර ද්‍රව්‍ය විකණ්ඩනය කර ශක්තිය නිපදවීමට, ශරීරයේ සෛල ක්‍රියාකාරීව පවත්වා ගැනීම වැනි විවිධ වූ කාර්යයන් සඳහා ඔක්සිජන් අත්‍යවශ්‍ය වේ. ඔක්සිජන් නොමැතිව ජීවීන්ට දිගුකාලීනව ජීවිතය පවත්වා ගැනීම අසම්භාවීය වේ. ජීවයට අත්‍යවශ්‍ය මේ ඔක්සිජන් නිපද වෙන්නේ කොහොමද? පෘථිවියේ ඔක්සිජන් ස්වභාවිකව නිපද වෙන්නේ ප්‍රධාන වශයෙන් ශාක, ඇල්ගී, සයනොබැක්ටීරියා වැනි ජීවීන්ගේ සිදුවන ප්‍රභා සංශ්ලේෂණ නම් ක්‍රියාවලිය මගින්. මෙහිදී ශාක සූර්යාලෝකය, භූමියෙන් ලබා ගන්නා ජලය, වායුගෝලයෙන් ලබා ගන්නා කාබන් ඩයොක්සයිඩ් වැනි වායුන් භාවිතා කරලා ආහාර නිපදවනවා. ශාක නිපදවන ආහාර කියන්නේ මොනවටද? ශාක නිපදවන ආහාර කියන්නේ ග්ලූකෝස් වලට. මෙන්න මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට තමයි වායුගෝලයට ඔක්සිජන් ලැබෙන්නේ. ඉතින් මෙතනදී ශාක ආහාර නිපදවන්න ප්‍රධාන ප්‍රභවයක් විදිහට කාබන් ඩයොක්සයිඩ් භාවිතා කරා. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ මොකක්ද? හරිතාගාර වායුවක්. මේ කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයට එකතු වෙන්නේ ජීවී ශ්වසනය, පොසිල ඉන්ධන, ගල් අඟුරු, khනිජ තෙල් වැනි ද්‍රව්‍ය දහනය වැනි ක්‍රියාවලීන් මගින්. මේ හරිතාගාර වායු මගින් වායුගෝලයේ ඇති තාපය අභ්‍යවකාශයට ගලා යාම අඩු කරනවා. ඒ හේතුව නිසා උෂ්ණත්වය වැඩි වෙනවා. කෙසේ වුවත් හරිතාගාර වායුවක් වන මේ කාබන් ඩයොක්සයිඩ් ජෛව කාබන් චක්‍රයේ එක් අවස්ථාවක් ලෙස මෙලෙස ශාක මගින් අවශෝෂණය කරගෙන වායුගෝලයෙන් අයින් කරලා දානවා. අද අපි භාවිතා කරන ඔක්සිජන් වලින් වැඩි ප්‍රමාණයක් නිපද වෙන්නේ වනාන්තර, ගස්, මුහුදු ඇල්ගී සහ ෆයිටෝප්ලැන්ක්ටන් මගින්. විශේෂයෙන්ම මුහුද තුළ ඇති කුඩා ෆයිටෝප්ලැන්ක්ටන් ජීවීන් පෘථිවියේ ඔක්සිජන් වලින් විශාල ප්‍රමාණයක් නිපදවනවා. අවසනාවකට වගේ අද ලෝකයේ තුළ මිනිසා විසින් සිදු කරන දූෂිත ක්‍රියා නිසා ඔක්සිජන් නිපදවෙන ස්වභාවික පද්ධති විනාශ වෙමින් පවතිනවා. ඒ අතර ප්‍රධාන වන්නේ වනාන්තර විනාශය, කර්මාන්තශාලා දූෂණය, වාහන වලින් නිකුත් වන විෂ වායු, ප්ලාස්ටික් හා කසල දූෂණය, රසායනික ද්‍රව්‍ය අධිභාවිතය වැනි කරුණු. වනාන්තර විනාශ වීමෙන් ඔක්සිජන් නිපදවෙන ගස් විශාල ප්‍රමාණයක් අඩු වෙනවා. එය වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වැඩිවීමටත් ඔක්සිජන් අඩුවීමටත් හේතුවක් වෙනවා. කර්මාන්තශාලා සහ වාහන වලින් නිකුත් වන දූෂිත වායු ශාකවල ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියටද බාධා ඇති කරනවා. මිනිසුන්ගේ මේ ක්‍රියාකලාපය නිසා වසර 2080 පමණ වන විට අපට ජීවත් වීමට සුදුසු වායුගෝලයක් පවතීද? ඕසෝන් යනු ඔක්සිජන් පරමාණු 3කින් සමන්විත වායුවක්. ඒ සාමාන්‍යයෙන් ඔක්සිජන් වායුවට වඩාත් ක්‍රියාකාරී වන අතර එහි බලපෑම එය පවතින වායුගෝලීය ස්ථානය අනුව වෙනස් වේ. ඕසෝන් වායුව ප්‍රධාන වශයෙන් වායුගෝලීය ස්ථාන දෙකක පවතී. ඉහළ වායුගෝලයේ ස්ට්‍රැටොස්ෆියර් ලෙස හැඳින්වෙන ස්තරයේ පවතින ඕසෝන් ස්තරය පෘථිවියේ ජීවයට අවශ්‍ය ආරක්ෂක ආවරණයක් ලෙස ක්‍රියා කරයි. මේ ඕසෝන් ස්තරය සූර්යාගෙන් එන හානිකර අල්ට්‍රා වයලට් කිරණ අවශෝෂණය කර මිනිසා, සත්වයින් සහ ශාක විශාල හානි වලින් ආරක්ෂා කරනවා. ඕසෝන් වියන ස්තර ගෝලය තුල වියනක් ලෙස ක්‍රියා කරමින් සූර්යාගේ අහිතකර පාරජම්බුල කිරණ අවශෝෂණය කර පෘථිවිය මත ජීවය සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කරනවා. වසර 1913 දී ප්‍රංශ ජාතික විද්‍යාඥයෙකු වන චාල්ස් ෆැබ්‍රි සහ හෙන්රි බොයිසන් විසින් ඕසෝන් ස්තරය සොයාගත්තා. ඕසෝන් ස්තරය ඇතිවීම හා පෘථිවිය මත ජීවය ආරම්භ වීම අතර ඍජු සම්බන්ධයක් පවතී. පෘථිවිය ආරම්භයේ සිට වර්ෂ බිලියන 4.5ක් පමණ වනතුරු වායුගෝලයේ ඕසෝන් වින නිර්මාණය වී නොතිබුණි. එම නිසා ජීවයට තර්ජනයක් වූ පාරජම්බුල කිරණ වලින් නැහැවෙමින් තිබුණු පෘථිවි පෘෂ්ඨයට ජීවය පැමිණීමට නොහැකි විය. එබැවින් ජීවීන් සීමා වූයේ සාගරයේ ඉතා ගැඹුරු කොටස් වලටය. අධික ශක්තියකින් යුත් අල්ට්‍රාවයලට් කිරණ සාගරයෙන් නොගැඹුරු ප්‍රදේශ කරාද ගමන් කරන බැවින් එම කලාපයේද ජීවය රහිත කලාපයක් විය. ප්‍රභා සංශ්ලේෂණය කර ආහාර නිපදවන ජීවීන් බිහි වූයේ වසර මිලියන 600කට පමණ පෙර.
එහිදී ලැබුණු ඔක්සිජන් නිසා වායු කලාපයේ ඕසෝන් නිපදවීම සිදුවිය. මෙම ක්‍රියාවලිය වසර දසලක්ෂ ගණනක් සිදුවී ඇති අහිතකර පාරජම්බුල කිරණ කපා හරින ඕසෝන් වියන නිර්මාණය විය. මේ ආකාරයට පාරජම්බුල කිරණ පවතින ප්‍රමාණය අඩුවීමත් සමග භූතලය පුරා ජීවය ව්‍යාප්තිය ආරම්භ විය. මේ අනුව වැඩිපුර ඕසෝන් නිපැදවීම තුළින් ජීවීන්ට හිතකර වායු ගෝලයක් පරිවර්තී ගෝලය තුළ නිර්මාණය කරන අතර ඕසෝන් වියනත් ස්තර ගෝලයක් නිර්මාණය විය. ඕසෝන් වියන පෘථිවිය මත ජීවය රකින්න පලිහකි. එහෙත් පහළ වායු ගෝලයේ ට්‍රොපොස්ෆියර් තුළ පවතින ඕසෝන් වායුව දූෂකයක් ලෙස සැලකෙනවා. වාහනවලින් හා කර්මාන්ත ශාලාවලින් නිදහස් වන නයිට්‍රජන් ඔක්සයිඩ් සහ අනෙකුත් වායු සූර්යාලෝකය සමග ප්‍රතික්‍රියා කිරීමෙන් මෙම ඕසෝන් වායුව නිපදවෙනවා. මෙය ශ්වාස පද්ධතියට හානි කරමින් ඇස්වල රෝග, ශ්වසන අපහසුතා සහ වායු දූෂණය වර්ධනය වීමට හේතුවක් වෙනවා. පෘථිවියේ වායුගෝලය තුළ තාපය අවුරන වායු හරිතාගාර වායු ලෙස හඳුන්වන්න පුළුවන්. කාබන් ඩයොක්සයිඩ් වලට අමතරව තවත් හරිතාගාර වායු රැසක් පවතිනවා. මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ්, ෆ්ලුවරිනීකృత වායු ඉන් සමහරක්. මීතේන් වායුගෝලයට එකතු වෙන්නේ කොහොමද? ගල් අඟුරු, ස්වභාවික වායු සහ ඛනිජ තෙල් නිෂ්පාදනය සහ ප්‍රවාහනය කිරීමේදී විමෝචනයට ලක් වෙනවා. සත්ත්ව පාලනය ඇතුළු අනෙකුත් කෘෂිකාර්මික භාවිතයන්ගේ ප්‍රතිඵලයක් ලෙසටද නාගරිකව ඉඩම් පිරවීම සඳහා යොදා ගන්නා කාබනික අපද්‍රව්‍ය දි รา පත් වීමෙන්ද මීතේන් පිට වෙනවා. නයිට්‍රස් ඔක්සයිඩ් ප්‍රධාන ලෙස වායුගෝලයට විමෝචනය වෙන්නේ කෘෂිකාර්මික සහ කාර්මික කටයුතු වලදී. ෆොසිල ඉන්ධන සහ ඝන අපද්‍රව්‍ය දහනය වීමෙන්ද නයිට්‍රස් ඔක්සයිඩ් වායුගෝලයට නිදහස් වෙනවා. ෆ්ලුවරිනීකృత වායු පරිසරයට එකතු වෙන්නේ කොහොමද? හයිඩ්‍රොෆ්ලෝරෝකාබන්, ෆ්ලෝරෝකාබන්, සල්ෆර් හෙක්සෆ්ලුවරයිඩ්, නයිට්‍රජන් ට්‍රයිෆ්ලුවරයිඩ් යන විවිධ කාර්මික ක්‍රියාවලි ගණනාවකින් විමෝචනය වන කෘත්‍රිම බලගතු හරිතාගාර වායුන්. මෙම වායුන් මගින් ඕසෝන් විනාශය වීමට ඇති බලපෑම වැඩි කරනවා. මෙම හරිතාගාර වායුවල සාන්ද්‍රණය හෝ බහුලතාවය මේ එක් වායුව වායුගෝලයෙහි විවිධ වේලා ප්‍රමාණයක් රැඳී තිබීම වැනි හේතු දේශගුණික විපර්යාස ඇතිවීම කෙරෙහිද බලපානවා. මේ එක් වායුව වායුගෝලයේ විවිධ වේලා ප්‍රමාණයක් රැඳී තිබිය හැකිය. මෙලෙස රැඳී තිබිය හැකි කාලය වසර කිහිපයක සිට වසර දහස් ගණනක කාල පරාසයක් දක්වා විය හැකිය. මෙලෙස ඕසෝන් ස්තරය හානි වීම නිසා පාරජම්බුල කිරණ නිසා සම වියලීම, රැලි වැටීම, සම පිලිස්සීම හා සමය පිළිකා වැනි තත්ත්ව ඇතිවිය හැක. ඇසේ සුද ඇතිවීම, ඇස් අන්ධ වීම වැනි අක්ෂි රෝග ඇතිවිය හැකිය. මිනිසාගේ මූලික ගති ලක්ෂණ තීරණය කරන්නේ ජාන. ජාන සැදී ඇති න්‍යෂ්ටික අම්ල හා ප්‍රෝටීන් පාරජම්බුල කිරණවලට සංවේදී වේ. ජාන විකෘති වීම හා ඒ ආශ්‍රිත පිළිකා ඇතිවීම සිදුවිය හැකිය. මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි ඇතිවිය හැකිය. ශාක ප්ලවාංග විනාශ වීමෙන් මිහිතලයේ උණුසුම් වීමත් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය අඩාල වීමත් සිදුවේ. මත්ස්‍ය හා ඔබේ ජීවීන්ට හානි පැමිණීමෙන් ජෛව විවිධත්වයට බලපෑම් ඇතිවේ. ඉතින් මේ සමස්ත මිනිස් ක්‍රියාකාරකම් වල අවසාන ප්‍රතිඵලය මේකද. ඔක්සිජන් අඩුවීම නිසා මිනිසුන්ට හුස්ම ගැනීමට අපහසු වෙනවා. හෘදය, මොළය වැනි ශරීර අවයවවල ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. පක්ෂීන් සතුන් මිය යාම, ශාක වර්ධනය අඩාල වීම, ආහාර දාම බිඳ වැටීම වැනි කාරණා සිද්ධ වෙනවා. හරිතාගාර වායු විමෝචනය වැඩි වෙනවා. ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා. දේශගුණික, කාලගුණික විපර්යාස ඇති වෙනවා. ඕසෝන් ස්තරයට වන විනාශයෙන් අහිතකර කිරණ පෘථිවියට පතිත වෙලා සාගර ජීවීන්, සතුන්, මිනිසුන් විනාශ වෙනවා. කෙසේ වුවත් මේ යන ගමන් මඟ තුළ වසර 2080 පමණ වන විට පෘථිවිය තුළ ජීවයක් පවතීද? ජීවය පැවතීමට පෘථිවියක් ඉතිරි වේද? මෙය සිතා බැලිය යුතු කරුණක්. ඔක්සිජන් යනු ජීවයේ හුස්මයි. ඔක්සිජන් නොමැති තැන ජීවයක් නොමැත.